ආයිබෝවන් හැමෝටම සුබම සුබ දවසකට අනාගතයකට ආසිරි ප්‍රාර්ථනා කරනවා. ශ්‍රීධර ඇස්ට්‍රොලොජි මගේ YouTube channel එක හරහා අද කතා කරනවා නොවැම්බර් මාසේ 23 වෙනිදා සිදුවීමට නියමිත බුධ මාරුව සම්බන්ධව පොදු පලාපල කතනය. ඉතින් 23 වෙනිදා රාත්‍රී 8:06ට බුධ ග්‍රහතුමා මිත්‍ර බලයෙන් යුතුව තුලා රාශියට ප්‍රවිෂ්ඨ වෙනවා. කාටත් පොදු සුබදායක ග්‍රහ ගෝචරයක්. ඉතින් අපි බලමු මෙම ගෝචරය ඔබේ ලග්නයට පොදුවේ බලපාන්නේ කොහොමද කියන කාරණේ. ඊට පෙර හැමදාමත් වගේ මතක් කරන්නම් ශ්‍රීධර ඇස්ට්‍රොලොජි මගේ YouTube channel එක තාමත් ඔබ subscribe නොකළ කෙනෙක් නම් channel එක like කරන්න, subscribe කරන්න, දිගින් දිගටම මාත් සමග රැඳී සිටින්න. ආදරණීය මිථුන ලග්න හිමි ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහතුමා මිත්‍ර බලයෙන් ඔබගේ පූර්ව පුණ්‍යස්ථානය වන 5 වන භාවයට ප්‍රවිෂ්ඨ වෙනවා. ඉතින් ඉතාමත් වාසනාවන්ත ගෝචරයක්. ඔබගේ ජීවිතයේ නව පිටුවක් පෙරලා ගන්නට මේ කෙටි කාලින ගෝචරයත් තව දුරටත් අනිකුත් ග්‍රහ ගෝචරයන්ගේ බලයත් සමග ඔබගේ බලය වාසනාව තව දුරටත් තීව්‍ර කරනවා කියන කාරණය පෙන්වා දෙනවා. ඉතින් අධ්‍යාපන කටයුතු වලට විශේෂයි මේ 5 වන භාවය නිසා විශේෂයෙන්ම මිථුන ලග්න ඔබගේ දේශීය විදේශීය වශයෙන් සියලුම අධ්‍යාපන කටයුතු අති සාර්ථක වෙන කාල සීමාවක්. ඉතින් මේ ගායනය, වාදනය, ලේඛන කලාව, ග්‍රන්ථකරණය, පද්‍යකරණය, ජ්‍යොතිෂ විද්‍යා විෂයන්, යම් කිසි භාෂා ඥානයක් ඔය ආදී වශයෙන් සමස්ත අධ්‍යාපන ක්‍රියාවලිය තුළම ඒ අංශවලින් නිරත වෙලා ඉන්න මිථුන ලග්න ඔබට ඉතාම හොඳයි. ඉගෙන ගන්නට, උගන්වන්නට මේ සියලු කරුණු කාරණා අධ්‍යාපනයේ මූලික කොටගත් පරීක්ෂණ, නිරීක්ෂණ ඔය සියල්ලටම ඉතාම හොඳයි කියන කාරණය පෙන්වා දෙන්න. ඉතින් දරුවන් සිටින මිථුන ලග්න ඔබගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු තුලත් සාර්ථකත්වය භුක්ති විඳිමින් ප්‍රීති ഘോഷා නගන්නට, සිතේ ප්‍රීතිය ඇති කරගන්නට, ආඩම්බර වෙන්නට ඔන්න ඔබට වාසනාව ඉස්මතු වෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ උපතේදීත් ඔන්න ඔබගේ ජන්මපත්‍රය තුල බුධ ග්‍රහතුමා ලග්නාධිපති වෙමින් පස්වැන්නේ සිටිනවා නම් ඔබට ඉතාම සතුටු වෙන්න පුළුවන්. ඒ පස්වැන්නේ පිහිටීම විශේෂයෙන්ම ජ්‍යොතිෂය තුල පෙන්වලා දීලා තියෙනවා. විනිශ්චයකාර ධූරයට ඉතාම හොඳ පිහිටීමක් ලෙස. ඒ ඇයි මේ බුධ ග්‍රහතුමා තුලා රාශියේ පිහිටි විට විශේෂයෙන් මේ ජන්මිය හරිම මේ අපක්ෂපාතීව හරිම සාධාරණ විදිහට තීන්දුව తీරන ගන්න හිතන පතන කෙනෙක් කියන කාරණය විශේෂයෙන් පෙන්වලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසාවෙන්ම ඔවුන්ට මේ හරිම සංසුන් සාමකාමී ජීවිතයක් උරුම වෙනවා. ඉතින් ඒ නිසාවෙන් ඔබගේ ජන්මපත්‍රය තුළ උපතේදීත් මේ බුධ ග්‍රහතුමා පස්වැන්නේ නම් එම අයට මේ ග්‍රහ මාරුවත් ඉතාම සුබයි. වගේම ජීවිත කාලයටම ඔබට ඔබ ගැන ආඩම්බර වෙන්නට පුළුවන්. මොකද ඔබ හරිම සාධාරණ විදිහට උතුම් මනුෂ්‍ය ගුණාංගයන්ගෙන් පිරිපුන් කෙනෙක් නිසා. ඉතින් බොහෝ දුරට ප්‍රේම සම්බන්ධතා ගොඩනැගෙන කාල සීමාවක්. මොකද මේ උපතේදී ජන්මපත්‍රය තුළ බුධ ග්‍රහතුමා පස්වැන්නේ සිටින අයට નિરાයාසෙන් ප්‍රේම සම්බන්ධතා ගොඩනැගෙන බවත් පෙන්වලා දීලා තිනවා. ඒ නිසා වෙනම ප්‍රේම කරන්න බලාපොරොත්තු වෙන්න ඉන්න මිථුන ලග්න ඔබටත්, විවාහ අපේක්ෂාවෙන් ඉන්න මිථුන ලග්න ඔබටත් ඉතාම හොඳයි. ප්‍රේම කරලා විවාහ වෙලා යුග ජීවිතය ගත කරමින් සිටින ආදරණීය ඔබටත් විශේෂ කාලයක්. හරිම සාධාරණීය විදිහට දුක සැප බෙදා ගනිමින් සමසේ සියල්ල දරා ගනිමින් ඔබගේ ජීවිතය ඉතා හොඳින් යුග ජීවිතය සාර්ථක කරගන්නට මේ කාලය ඔබට අනිවාර්යයෙන්ම ආශිර්වාදයක් වෙනවා. ඒ වගේම විවාහ වෙලා දරුඵල අපේක්ෂාවෙන් ඉන්න ආදරණීය මිථුන ලග්න ඔබටත් පුණ්‍යවන්ත බෝසත් කල්යාණ මිත්‍ර දරු සම්පත් ලබන්නට වාසනාව ඉස්මතු වෙනවා. ඉතින් බඩ සම්බන්ධ, යටිබන්ධ සම්බන්ධ ආශ්‍රිත පීඩා පැවතියා නම් ඒවා සුවතට හැරෙනවා. ඔබගේ සමේ දීප්තිමත් භාවය වර්ධනය වෙනවා. ධන වාසනා ඉස්මතු වෙනවා. ඔය ආදී වශයෙන් ඔබගේ ජීවිතයට විශේෂම කෙටි කාල සීමාවක් ලෙස මේ ග්‍රහ මාරුව පෙන්වා දෙනවා. ඉතින් සති දෙකකට ආසන්න කෙටි කාල සීමාවක් වුවත්
මේ පලාපලේ අරගෙන එන්නට ඕනි කියලා හිතුවේ සියලුම දෙනාට මේ ග්‍රහ මාරුණු සුබ ප්‍රතිඵල ගන්නට පුළුවන් නිසා. ඉතින් දිගින් දිගටම මේ සුබදායක ග්‍රහ ගෝචරයන්ගේ පලාපල කතනියන් අරගෙන ඒ ආවේ ඔබට අනිවාර්යෙන්ම ඒ සියල්ල වෙනුවෙන් ඔබව දැනුවත් කරලා ඔබට යම්කිසි ශක්තියක් හිතට අරගෙන හොඳින් කටයුතු කරලා අනිවාර්යයෙන්ම මේ උදා වෙන නව වසරට හොඳ ශක්තිමත් ආරම්භයක් අරගෙන දෙන්නට මටත් යම්කිසි දායකත්වයක් වෙන්නට පුළුවන් නම් ඒක මම ලබන ලොකුම භාග්‍යයක්. ඉතින් විශ්වාස කරන්න ප්‍රශ්නාර්ථ තියාගන්නට එපා. විශේෂයෙන්ම ගෝචරයෙන් ඉතාමත් ඉහළ ප්‍රතිශතයකින් ඔබගේ පින බලවත් වෙලා තියෙනවා. ඔබ කුමන මහදශා අතුරුදශා විදශා ඒ රාෂ්ටක තත්ත්ව තිබුණත් ඔබට මේ කාලයේ යම්කිසි ප්‍රතිශතයකින් හෝ ඔබට සියලුම අංශයන් තුල ජීවිතයේ ස්ථාවරත්වය ගොඩනගා ගන්නට අනිවාර්යෙන්ම පුළුවන්. ඒකයි කියන්නේ ප්‍රශ්නාර්ථ ඇති නොගෙන උපරමයෙන් විශ්වාසය ඇතුව ක්‍රියාත්මක වෙන්නට ඕනෑ කියන කාරණය. ඉතින් ඔබගේ ආගම දහමට අනුගත වෙමින් කටයුතු කරන්න, කුසල් බලවත් කරගන්න. ඒකත් නිරන්තරයෙන් අපිට අත්‍යවශ්‍යම ආශිර්වාදයක්. ඈදෑ හිතමිතුරු මාපිය සම්බන්ධතා ශක්තිමත් වෙන කාලයක්. ප්‍රීති උත්සව ප්‍රේද සම්භාෂණ ඇති වේවි. ධන වාසනාවත් වැඩි වශයෙන් ඉස්මතු වෙන කාලයක්. ඉතින් අතමිතර සරු කරගනිමින් නැතයි යන වචනය නොපවසා ඔබට සිතේ ප්‍රීතියෙන් කල් ගෙවන්නට මේ ග්‍රහ මාරුවත් අනිවාර්යයෙන්ම ආශිර්වාදයක් වෙනවා. ඒ නිසා දේශීය වශයෙන් වගේම විදේශීය වශයෙන් ජීවත් වෙන සියලුම මිථුන ලග්න ඔබටත් පොදු සුබදායක ග්‍රහ මාරුවක්. ඒ නිසා විශ්වාසයෙන් කටයුතු කරලා ඒ සුබදායක ප්‍රතිඵල වැඩියෙන් ජීවිතයට එකතු කරගන්න. එහෙමනම් සියලුම මිථුන ලග්න හිමි ඔබ සැමටත් ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණයි.